අයිබෝන් ඔබ එකතු වෙන්නේ ඇස්ට්‍රොලොජි විද්‍යාව channel එකත් එක්ක. අද මේ වීඩියෝ එකෙන් කතා කරනවා ජන්ම කේන්දරයේ අති ප්‍රබල සංයෝගයක් වන කුජ සිකුරු සංයෝගය සම්බන්ධ. මෙම සංයෝගය තුලින් විශේෂයෙන් ජීවිතයේ ආදරය, ප්‍රේමය, ලිංගික ජීවිතය, ධනය සම්බන්ධයෙන් ක්‍රියාශීලී බව සම්බන්ධයෙන් වටපිටාව මෙතනින් කතා කරනවා. ඔබගේ කේන්දරය තුලත් කුජ ග්‍රහයා සහ සිකුරු ග්‍රහයා එකම රාශියක් තුල පවතිනවා නම් මේ ඔබටයි වීඩියෝ එක. කලා හැකියාව, ධනය සම්බන්ධයෙන් වටපිටාව, ක්‍රියාශීලී බව සම්බන්ධයෙන් වටපිටාව කුජ සිකුරු සංයෝගය නිසා කෙනෙකුට බලපානවා. ජ්‍යොතිෂය තුලදී කුජ ග්‍රහයා ක්‍රියාශීලී බව, ආවේගශීලී බව, සටන්කාමීත්වය, පුද්ගලයාගේ තම ක්‍රියාකාරකම් කිරීමේ හැකියාව, සටනට බිය නැති බව, මෙන්න මේ කුජ විසින් තනිකර ක්‍රියාශීලී බවට අධිපතියෙක් වෙන මේ කුජ ගැනයි මේ කතාව. සිකුරු සම්බන්ධයෙන් බැලුවහම සිකුරු විශේෂයෙන්ම සැප සම්පත් වලට, ලස්සනට අඳින්න පළඳින්න, ලස්සනට වැඩ කටයුතු පිළිවෙලට වැඩ කටයුතු කරන්න, පිරිසිදු බව සම්බන්ධයෙන් කලාවට ලැබෙන වැඩ කටයුතු කරන්න, ආදරයේ ප්‍රේමයේ සම්බන්ධයෙන් වැඩි නියෝජනයක් තියෙන සිකුරුට. මොකද විවාහය සම්බන්ධයෙන් කාරකයක් වෙන්නේද සිකුරු. එහෙනම් සිකුරු විශේෂයෙන් විවාහය සම්බන්ධයෙන් වටපිටාවට ගොඩාක් බලපාන ප්‍රබල ගහයෙක් වෙනවා. මෙන්න මේ කියන කුජ සහ සිකුරු මේ දෙන්නාගේ එකතුව සම්බන්ධයෙන් තමයි මේ කතා කරන්නේ. මෙම ග්‍රහයන් දෙදෙනා එකට එකතු වුණාම ප්‍රේමය, ආසාව, ක්‍රියාශීලීත්වය කියන මෙන්න මේ දේවල් එකට එකතු වෙලා හරි ලස්සන ග්‍රහ සංයෝගයක් හැටියට තමයි මේ කුජ සිකුරු සංයෝගය හඳුන්වා දෙන්න පුළුවන් කමක් තියෙනවා. සාමාන්‍යයෙන් මේ ග්‍රහ සංයෝගයේ තියෙන පුද්ගලයා ඊටාම ආකර්ශනීය පුද්ගලයෙක් වෙනවා. යා ඕන කෙනෙක් දුටුවන් ආකර්ෂණය වෙන රූප ස්වභාවයක් මේ කෙනාට හිමි වෙනවා. ඔවුන්ගේ කතාව, හිනාව, හැසිරීම් රටාව අන් අය පහසුවෙන් ඔවුන් වෙත ආකර්ෂණීය වෙන ස්වභාවයට මේ ග්‍රහ සංයෝගය නිසා ඔවුන් වෙනස් වීමක් ඇති කිරීමක් කරනවා. කලා කටයුතු වලට, සංගීතයට, නව නිර්මාණ ඉදිරිපත් කරන්න, රංගන ශාස්ත්‍රයට ඉතා දක්ෂතාවයන් පෙන්වන අය වෙනවා මෙන්න මේ ග්‍රහ යෝගයේ පිහිටන අය. ඒ වගේම ජීවිතේ විඳින්න කැමති අය. ලස්සන දේවල් වලට ප්‍රිය කරන, සුඛෝභෝගී ජීවිතයක් ගත කරන්න සිහින දකින අය වෙනවා මෙන්න මේ ග්‍රහ සංයෝගයේ පිහිටි අය. නමුත් මේ ග්‍රහ සංයෝගයේ දුර්වලතාවක් තියෙනවා. මොකද හේතුව මේ කුජ සිකුරු සංයෝගයේ තුනහම ඒ කට්ටිය හරි ඉක්මනින් ආදරය, ප්‍රේමය සම්බන්ධයෙන් වටපිටා ඕන කෙනෙක් හරි ඉක්මනින් ඇති කරගන්න හැකියාවක් තියෙන අය. ඉක්මනින් ආකර්ෂණය වෙනවා කියන එක කියන්නේ ඒවා තීරණ ගනිද්දි ඉක්මන් බවක් තියෙනවා, කලබල ගතියක් තියෙනවා. මොකද කුජගේ තියෙන කලබල ගතිය ඇති කිරීමක් කරනවා. මෙම ආවේගශීලී ගතියක් තියෙන නිසා අර සම්බන්ධතා පවත්වාගෙන යාමේදී යම්කිසි ගැටලු මතුවෙන්න පුළුවන්කමක් තියෙනවා. සහ කාමාශාවන් සම්බන්ධයෙන් පාලනය කිරීමට අපහසු තත්වයක් ඇති කිරීමක් කරන මෙවැනි ග්‍රහ සංයෝගයක් පැවතුන කොට කේන්දරයක් තුලදී විවාහය සම්බන්ධයෙන් වටපිටාවට හොඳයි. නමුත් මෙවැනිම ග්‍රහ පිහිටීමක් පවතින කේන්දරයක් සමග නම් විවාහය ගැටලුවකින් තොරව පවත්වාගෙන යාමේ හැකියාවක් පවතිනවා. මේ ග්‍රහ සංයෝගයේ තියෙන අයගේ විශේෂ ලක්ෂණයක් තියෙනවා. මේගොල්ලෝ තම සහකරුට ඉතා ආදරයෙන් සලකන්න පුළුවන්කමක්, කැමැත්තක් තියන අය වෙනවා. නමුත් අර කුජගේ තියෙන ගතිය තමයි හරි ඉක්මනින් කේන්ති යන ගති ස්වභාවයක් තියෙනවා. ඊර්ෂ්‍යාව, සැකය, අධික ආශාවන් නිසා විවාහ ජීවිතයේ ගැටලු මතුවෙන්න පුළුවන් කමක් තියෙනවා. මෙම ග්‍රහ සංයෝගය ඔබගේ කේන්දරයේ පවතිනවා නම් එහෙනම් අනිවාර්යයෙන්ම එවැනි ග්‍රහ සංයෝගයක් තියෙන පිහිටීමක් තිබෙන කෙනෙක් සමග විවාහය සිදුනොත් ඊතරම් ගැටලු මතුවීමක් වෙන්නේ නැහැ. නමුත් ඒකත් විවාහයට බලපාන ස්ථානයක තියෙනවා නම් විතරයි මේ සංයෝගෙත් වැඩිම බලපෑමක් ඇති කරන්නේ. මොකද මේ ග්‍රහ සංයෝගයේ කෙනෙකුට දුර්වල වෙන්න පුළුවන් කමක් තියෙනවා, කෙනෙකුට හොඳ වෙන්න පුළුවන් කමක් තියෙනවා. මොකද හේතුව ග්‍රහ සංයෝගයක් තිබුණු පමණින් නරකයි කියන්නත් බෑ, ග්‍රහ සංයෝගයක් තිබුණු පමණින් හොඳයි කියන්නත් බෑ.
ඒ ග්‍රහ සංයෝගයේ පවතින තැන ඒ ග්‍රහ සංයෝගයට ලක්වන ග්‍රහයින් දෙන්නාගේ භාවාධිපතීත්වය ඒ අයට ලබන දසාකාල සීමාවන් එක්ක එම ග්‍රහයාට ලැබෙන ග්‍රහ දෘෂ්ටීන් එක්ක මේ කියන පලාබල අනිවාර්යෙන් වෙනස් වෙනවා. මොකද ජ්‍යොතිෂය කියන්නේ ඉතා සරල දෙයක් නෙමෙයි. හරි සංකීර්ණයි. හැබැයි සරලව තේරුම් ගන්න පුළුවන් කමක් තියෙනවා. මේ කියන ඔක්කොම දේවල් එකතු වුණාම තමයි මේ සංයෝගයේ සුබ විපාක ගෙනත් දෙන්නේ. නැත්නම් අසුබ විපාක ගෙනත් දෙන්නේ. තවත් දේවල් ජ්‍යොතිෂය තුළ ඊට වඩා බලන දේවල් තියෙනවා. නමුත් ওই කියන දේවල් එක තමයි මේ ග්‍රහ සංයෝගය හොඳයිද නරකයිද ඒකේ සුබ විපාකද අසුබ විපාකද ගෙනත් දෙන්නේ කියලා තීරණය කරන්න පුළුවන් කමක් තියෙනවා. විශේෂයෙන් මේ ග්‍රහ සංයෝගය 7 වෙනි භාවයට අදාළව නැත්නම් අසුබ දෘෂ්ටීන් සමග යෙදිලා තියෙනවා නම් විවාහය ප්‍රමාද වෙන්න නැත්නම් විවාහ ජීවිතේ ගැටලු මතුවෙන්න පුළුවන් කමක් හැකියාවක් තියෙනවා මේ ග්‍රහ සංයෝගය නිසා. මේ ග්‍රහ සංයෝගයේ පැවතුන අය කලාවට ලැබී වැඩ කටයුතු කරන්න ඉතාමත්ම හොඳ පිහිටීමක්. මොකද ඒ අයට නිර්මාණශීලීත්වය ගොඩාක් හොඳට පිහිටලා තියෙනවා. ඒකට යහපත් වෙන්න මේ කියන්නේ ඒ වගේ ශේස්ත්‍රයන් සඳහා මෙම ග්‍රහ සංයෝගය ගොඩාක්ම යහපත්. ඒ වගේම ව්‍යාපාර කටයුතු වලට නම් විශේෂයෙන් මේ ග්‍රහ සංයෝගය හොඳයි. මොකද ආකර්ෂණීය බවක් තියෙනවා. ඕන කෙනෙක් එක්ක වැඩ කටයුතු කරන්න පුළුවන් කමක් තියෙනවා. හැබැයි ඒතනදී අර කුජගේ තියෙන අධික නොවිසිලිමත් බව පවතිනවා. ඒක ගම්තාක් දුරට අඩු කරගෙන යන්න පුළුවන් කමක් තියෙනවා. ව්‍යාපාර ශාස්ත්‍රයේ ඉහළට එන්න පුළුවන් කමක් තියෙනවා. මෙන්න සංයෝගයේ පවතින අයට. රූප ලාවන්‍ය කටයුතු කරනවා නම් ඉතාමත්ම හොඳයි. ඒ අයටත් මෙම ග්‍රහ සංයෝගය තියෙනවා. රංගන ශාස්ත්‍රයට, සංගීතයට, ෆැෂන් මොනහර දේවල් වෙනුවෙන් මේක විශේෂයෙන්ම ගොඩාක්ම හොඳ ග්‍රහ සංයෝගයක්. ඒ වගේම මෙම ග්‍රහ සංයෝගයේ තියෙන අය ඉතා වේගයෙන් මුදල් උපයන්න දක්ෂයි. ඒ වගේම මුදල් ඉක්මනින් වැය කරන්නත් දක්ෂ අයම වෙනවා. ඒක නිසා පුළුවන් තරම් තමන්ගේ අනාගතයේ උදෙසා ඉතිරි කරන්නත් ටිකක් දක්ෂ වෙන්න ඕනේ. නමුත් මේ ග්‍රහ සංයෝගයෙන් වෙන්නේ මුදල් ලබා ගන්නත් පුළුවන් කමක් තියෙනවා. ශනිකව වැය කරන්නත් පුළුවන් කමක් ඇති කිරීමක් කරනවා. මුදල් කළමනාකරණය කරගන්න එක ඉතා වැදගත් මේ ග්‍රහ සංයෝගයේ තියෙන අයට. නැත්තම් මුදල් නිකන් නාස්ති වෙනවට පිටාව ඇති කිරීමක් කරනවා. මෙම ග්‍රහ සංයෝගය හොඳයිද නරකයිද කියලා කෙනෙක් ඇහුවොත් එහෙම කියන්න බෑ. මෙම ග්‍රහ සංයෝගය පවතින ඔබගේ කේන්දරයේ පවතින විදිහ අනුව තමයි මේක සුබ වෙන්නත් අසුබ වෙන්නත් පුළුවන් කමක් තියෙන්නේ. එතන බලපාන ගොඩාක් හේතු සාධක තියෙනවා. ඒ ග්‍රහ සංයෝගයේ තිබෙන රාශිය ඔබගේ කේන්දරේ. ඒ තිබෙන භාවය මොකක්ද? ඒ වගේම ඒ ග්‍රහ සංයෝගයට අනිකුත් ග්‍රහයන්ගෙන් ලැබෙන ග්‍රහ දෘෂ්ටි හොඳයිද නරකයිද කියන එක සහ මෙම ග්‍රහයා ඔබගේ කේන්දරය තුල මොන භාවයන්ද අධිපතිත්වය දරන්නේ එන්නේ කරුණු මත මෙම ග්‍රහ සංයෝගයේ සුභ අසුභ භාවය වෙනස් වෙන බව මතක තියාගන්න ඕනේ. සමහර අයට මෙම ග්‍රහ යෝගයේ තුනම අතිවිශිෂ්ට ලෙස සුභ වෙන අතර තවත් අයෙකුට දුර්වලතාවයන් මතුවෙනවා. මෙන්න මේ හේතු සිද්ධාන්තයන් මත. මේ වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම ෂෙයා කරන්න, ලයික් කරන්න. මේ වගේ තවත් ජ්‍යොතිෂ සම්බන්ධයෙන් වැදගත් වීඩියෝ නරඹීමට channel එක subscribe කරලා තියාගන්න. follow කරන්න. හොඳයි එහෙනම් ගිහින් එන්න. ඕගොල්ලෝ හැමෝටම සුබ දවසක් වේවා. තෙරුවන් සරණයි.